හයි ඔයාලා මේ බලන්නේ මගේ පළවෙනි YouTube වීඩියෝ එක. Stay tuned. මං මේ හාහා පුරා කියලා ලෑස්ති වෙන්නේ මගේ යාළුවොත් එක්ක පොඩි ටුවර් එකක් යන්න. ඉතින් අපි ඒ ටුවර් එකේදී මොනවද කළේ කියලා බලන්න දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ඉතින් ළමයි මොනා කරන්නත් කොහේ යන්නත් කලින් බඩකට පුරවගෙන ඉන්න ඕනේනේ. අපි ඉස්සෙල්ලම කළේ උදෑසන ආහාරය ගත්ත එක. අපි මොකක් හරි සැන්විච් එකක් තමයි ඕඩර් කළේ. හැබැයි යාලා අපේ ඩ්‍රින්ක්ස් ටික නම් වරද්දලා දීලා තිබ්බේ. කරන්න දෙයක් නෑ ළමයි, අපිට ඒක මාරු කර කර ඉන්න වෙලාවක් ඇත්තටම තිබ්බේ නෑ. අපි ටක් ගාලා කාලා අපේ ගමන යන්න පිටත් වුණා. කිව්වේ නෑනේ කොහෙද යන්නේ කියලා. අපි යන්නේ ඉන්දුනීසියාවලට. ඉන්දුනීසියා කිව්වහම ඔයාලට ඉස්සෙල්ලම මතක් වෙන්නේ කොහෙද? මම වැරදි නැත්තම් බාලි නේද? හැබැයි අපි ගියේ බාලි නෙමෙයි. බාලි වගේම ඉන්දුනීසියාවල තියෙන ලස්සන අයිලන්ඩ් එකකට. ඒ වගේම අපි මේ ගමන යන්න තෝරගත්තේ අහස නෙවෙයි මුහුද. ලස්සන කියුට් ෆෙරි එකකින් තමයි අපි මේ ලස්සන අයිලන්ඩ් එක බලන්න යන්නේ. ඔන්න ළමයි අපි දැන් මේ ආවේ අපේ ෆෙරි ටර්මිනල් එකට. අපි දැන් මේ හොයන්නේ අපේ ෆෙරි එක කොහෙද තියෙන්නේ කියලා. මේ විදිහට පොලිමට හොයාගෙන යනවා. අර තියන්නේ මැජෙස්ටික් ෆාස්ට් ෆෙරි. මේකේ තමයි අපි කට්ටිය ගියේ. ඉතින් ඔය විදිහට මගේ යාළුවෝ ටික ෆෙරි එකෙන් ටිකට් ටික ක්ලියර් කරගන්නකම් මං ඉතින් ලස්සන වීඩියෝ කෑල්ලක් ගත්තා මගේ යාළුවට කියලා. බලන්නකෝ ඒක හොඳයිද කියලා. ඉතින් ළමයි මෙහෙම ලස්සනට නැලවි වීඩියෝ කරලා ගත්ත සෙල්ලමේ සතුට ගොඩක් වෙලාවක් තිබ්බේ නැහැ කියලා ඔයාලා දන්නවද? පාස්පෝර්ට් ස්කෑන් කරලා, ඉමිග්‍රේෂන් ක්ලියර් කරලා, කරන්න තියෙන අනම්මනන් ටික ඔක්කොම කරලා අපේ පුංචි නෞකාවට නගින්න යනකොට තමයි දන්නේ මගේ අතේ මගේ ෆෝන් එක නෑ කියලා. ඉතින් ළමයි ඒ වෙලාවේ මට දැනෙච්ච දේවල් වචන වලින් කියන්න ඕනේ නෑ කියලා මං හිතනවා. මගේ වාසනාවට සිකියුරිටි එකේ තිබිලා මගේ ෆෝන් එක හම්බුණා. ෆෝන් එක නැති වුණා කියලා සැලෙනවද ළමයි? වීඩියෝ කරන එක නැවැත්තුවේ නෑ. මේ මගේ යාළුවා මට උපදෙස් දෙන අවස්ථාවක්. හරිම ලස්සනයි ළමයි මේ විදිහට එළිය බලාගෙන යද්දී. ඉතින් අපි මේ නීල සාගරයේ පාවි ගිහිල්ලා මේ විදිහට අපේ අයිලන්ඩ් එකට ගොඩ බැස්සා. අපි ගොඩ බැස්සත් එක්කම අපේ ගයිඩ් මහත්තයා ඇවිල්ලා හිටියා අපිව එක්කන් යන්න. ඉතින් එයාට අපි ඉස්සෙල්ලම එක්කන් යන්න කිව්වේ අපේ බඩට මොනා හරි දාගන්න තැනකට. ඉතින් එයා අපිව එක්කන් ගියේ KFC මහත්තයාගේ චිකන් කඩේට. ඉතින් ඒකෙන් අලකූරු ටිකකුයි බනිස් ගෙඩියකුයි කාලා අපි යන්න පිටත් වුණා අපේ පළවෙනි නැරඹුම් මධ්‍යස්ථානයට. අපි ඉස්සෙල්ලම ආවේ ඉන්දුනීසියාවල මේ බින්තන් අයිලන්ඩ් එකේ ගොඩක්ම ෆේමස් සෑන්ඩ් ඩියුන්ස් ඇන්ඩ් බ්ලූ ලේක් එක බලන්න. ඔන්න ඉතින් අපි ටිකට් අරගෙන ඔය දෙපැත්තේ තියෙන සුකුරුත්තන් කඩ ටිකත් පාස් කරගෙන යනවා ළමයි. ඔය එහා පැත්තෙන් රෝස පාට ටී-ෂර්ට් එකක් ඇඳගෙන යන්නේ අපේ ගයිඩ් මහත්තයා. ඔන්න ඔය විදිහට ඉස්සරහට යනකොට මේ වගේ උණුබඩ වලින් හදපු පාලමක් අපිට හම්බ වෙනවා. පරිස්සමෙන් අඩිය තිය මේ යන්නේ අපි ෆොටෝස් ටිකක් ගන්න. ඇත්තටම මෙතන හරිම ලස්සන වීව් එකක් තියෙන ෆොටෝස් ගන්න. ෆෝන් එකක් නැති කරගත්ත නිසා මගේ ඊළඟ බය තිබුණේ මං කොයි වෙලේ මේකට ෆෝන් එක වට ගනීද කියලා. බලන්නකො මං යන විදිහෙම ඔයාලට තේරෙනවා මං ගොඩාක් බයෙන් තමයි උතනින් යන්නේ.
මෙතන හිටිය අංකල් කෙනෙක් එයාගේ ළඟ කුරුල්ලෙක් ඉන්නවා. ඉතින් එයා එන විසිටර්ස්ලට ඒ කුරුල්ලව අතට දීලා ෆොටෝස් අරගෙන දෙනවා. මගේ යාළුවෝ තුන්දෙනාම ගිහිල්ලා ඒ කුරුල්ලත් එක්ක ෆොටෝස් ගත්තා. මං නම් ගියේ නෑ. මට ඒක හිතනකොටත් බයයි. ඔන්න ඉතින් ඒ උණබට පාලමත් පහු කරගෙන ගන්න තියෙන හැම අතටම ෆොටෝස් අරගෙන අපි මේ දැන් ආවේ මේ ලස්සනම ලස්සන වැලි කාන්තාරයට. මෙතනත් මාරම ලස්සනයි ළමයි. වෙනමම වයිබ් එකක් තියෙන්නේ. පොඩි එකාගේ ආසාවෙන කියලා මෙතන ඉතින් ඇවිදින වීඩියෝයි දුවන වීඩියෝයි එක එක අතට මං යාළුවට කියලා වීඩියෝස් ටිකක් අරගත්තා. අනේ ඉතින් එයාත් මං කියන විදිහට ඕන අතකට මට වීඩියෝ ටික අරගෙන දුන්නා. Thank you දිනේෂා. වැලි කාන්තාරේ ඇවිදලා පිපාසෙන් ඉන්නකොට ඔන්න ළමයි අපිට හම්බුණා මේ නිල්ම නිල් පාට වැව. බලන්නකෝ හරිම ලස්සනයි. ඉතින් මෙතනත් අපි ලස්සන ෆොටෝස් ගත්තා. ඊළඟට අපි යන්නේ ත්‍රෝසජනක අත්දැකීමක් ලබා ගන්න. මෙන්න මේ රෝද හතරේ යතුරු පැදිවල නැගලා පොඩි වටයක් යන්නයි හදන්නේ. ඉතින් මේ විදිහට මේකේ ඉන්න මාමලා ටික ඉස්සෙල්ලාම අපිට මේ රයිඩ් එක කොහොමද කරන්නේ කියලා දෙනවා. ඊට පස්සේ මේ වගේ පොඩි ට්‍රයල් එකකුත් යනවා. ඔන්න ළමයි අපේ ගමන පටන් ගත්තා. අපි 4 දෙනා ගත්තේ බයික් දෙකක්. මං ඉතින් මේ විදිහට පිටිපස්සෙන් වාඩි වෙලා ලස්සනට වීඩියෝ කර යනවා ඔයාලට පෙන්වන්න. එහෙනම් ඔයාලත් එන්න අපිත් එක්ක යතුරු පැදි සවාරියේ යන්න. Let's go! ඒ ගමනත් ඉවර වෙලා අද දවසට කරන්න තියෙන අන්තිම වැඩේ කරන්න තමයි අපි දැන් මේ යන්නේ. ඒ මොකක්ද දන්නවද? වෙන මොකුත් නෙමෙයි ළමයි, රාත්‍රී ආහාරය ගන්න. ඉතින් අපි රාත්‍රී ආහාරය ගන්න තෝරගත්තේ සීෆුඩ් රෙස්ටෝරන්ට් එකක්. ඒකෙන් ලොකු සීෆුඩ් රයිස් එකක් කාලා අපි කෙලින්ම පිටත් වුණේ අපේ හොටෙල් එකට. ළමයි අපේ හොටෙල් එක මාරම ලස්සනයි. මට ඔයාලට ඒ හොටෙල් එකේ ලස්සන පෙන්වන්න විදිහක් නෑ. දැන් ගොඩක් රෑ වෙලා නිසා උදේට පෙන්වන්නම්. ඒක බලන්නම වටිනවා. මොකද මේක වෙනස් ඉන්ටීරියර් එකකට හදපු හොටෙල් එකක්. ඉතින් අපිට මේ වගේ පිළිගැනීමේ පානයකුත් හම්බුණා. හරිම රසයි ළමයි ඒක. හැබැයි මේ වෙනකම් දන්නේ නෑ ඒ බීම එක මොකක්ද කියලා. ඒකේ රස බලලා ඉවර වෙලා අපි මේ විදුලි සෝපානයේ නැගලා යන්නේ අපේ කාමර වෙත. මේ තියෙන්නේ අපේ ලස්සන චූටි කාමරේ. එන්න මං ඔයාලව කාමර සවාරියක් එක්කගෙන යන්නම්. හරිම මහන්සි ළමයි. ඉතින් අපි ආව ගමන්ම වොෂ් දාලා නිදාගත්තා. මොකද අපිට උදෑසනම අවදි වෙලා යන්න ගොඩාක් තැන් තියෙනවා. සුබ උදෑසනක් ළමයි. ඔන්න උදේම චාරිකාව පටන් ගන්නයි යන්නේ. පළවෙනියෙන්ම උදෑසන ආහාරයෙන්. මේ බලන්න ළමයි අපේ රූම් එකේ ඉඳන් එළිය පේන විදිය මාරම ලස්සනයි. මට මෙතනට යනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ. ඔන්න ඉතින් දතකට මැද මුහුණ සෝදාගෙන අපි මේ එළියට බහින්නේ අර ලස්සන තැනට යන්න. බලන්නකො කොච්චර ලස්සනද කියලා.
ඉන්න දැන් මම පෙන්නන්නම් ඔයාලට අපේ හොටෙල් එක. මේ තියෙන්නේ අපේ හොටෙල් එක. කෝ ඔයාලට හොටෙල් එකක් පේන්නේ නැද්ද? නෑ නෑ. මේක නැවක් වගේ පෙනුනට මේක තමයි අපේ හොටෙල් එක. ඇත්තම කිව්වොත් මේක ඇත්තම නැවක්ලු. ඒගොල්ලා ඒ නැව තමයි හොටෙල් එකක් විදිහට ලස්සනට ඉන්ටීරියර් කරලා තියෙන්නේ. ෆොටෝස් අරගෙන වීඩියෝස් අරගෙන අපි දැන් මේ යන්න හදන්නේ උදැසන ආහාරය ගන්න. උදැසන ආහාරය ගන්න යනවා කිව්වට ළමයි මේ ලස්සන වීව් දැක්කම ෆොටෝස් ගන්නේ නැතුව යන්න බෑ. ඉතින් බඩගින්න පැත්තක තියලා නැවතත් ඡායාරූප ගැනීම සඳහා මොහොතක් නැවතුණා. ඒ රාජකාරියත් ඉවර වෙලා ඔන්න දැන් නම් ඇත්තටම යන්නේ උදෑසන ආහාරය ගන්න. බලමු අද අපිට මොනවද කන්න තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට කැපලි කැබලි වලට කපාගත් පළතුරු සහ කිරිවල බහාලාගෙන කන්න චොකෝ සහ කෝන් ෆ්ලෙක්ස්. ඒ වගේම පාන් සහ බනිස් අවශ්‍ය නම් බටර් ගාගෙන කන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඉංග්‍රීසි ආරයට සකසන ලද කෑම වේලක් තමයි එයාලා අපිට සූදානම් කරලා තිබුණේ. ඉක්මනට කාලා රූම් එකට ගිහින් ආයෙත් ෆ්‍රෙෂ් වෙලා චේන්ජ් කරගෙන එනකොට අපේ ගයිඩ් මහත්තයා ඇවිල්ලා හිටිය අපිව එක්කගෙන යන්න අද දවසේ චාරිකාව ආරම්භ කරන්න. දනිත් අයියගේ සින්දුවකුත් සද්දෙන් දාගෙන අපි මේ උදේම යන්නේ බෝට්ටු සවාරියක් යන්න. මෙන්න මෙතනට තමයි ළමයි අපි ආවේ. මට නම් බෑ මේ බෝඩ් වල තියෙන ඒවා කියවන්න. ඔන්න ඔයාලට කියවන්න ලේසි වෙන්න මම ලං කරලම වීඩියෝ එක ගත්තා. මෙන්න මෙතනින් අපි ටිකට් අරගෙන ආරක්ෂක කබාට් ඇඳගෙන මේ යන්නේ අපේ බෝට්ටුවට නගින්න. ඔය ඉස්සරහෙන් ඉන්නේ අපේ උපදේශක මහත්තයා. එයාගේ පිළිගැනීමේ කතාවත් අහන්නකෝ. Plants and animals that they call this place home. Would you like to say hello to our boat captain, Mr. Aqua back there? අයියෝ ළමයි මේක පටන් ගත්ත වෙලේ ඉඳන්ම මට හොඳ පනිෂ්මන්ට් එකක් තමයි සෙට් උනේ. මේකේ යනකොට මේ හැට් එක හුලඟ යනවා. මගේ හැට් එකට විතරයි රබර් බෑන්ඩ් එකක් තිබ්බේ නැත්තේ. ඉතින් ගමන අවසාන වෙනකම්ම හැට් එක අල්ලගෙන තමයි මට යන්න උනේ. ඔන්න ඔය විදිහට යනකොට මිතුරු බෝට්ටු කීපයකුත් අපිට හම්බ වුණා. ඉතින් අපිත් එයාලට හායි එකක් දාගෙන සතුටින් අපේ බෝට්ටු සවාරිය ගියා. ඉතින් ඒකෙන් පස්සේ අපි මේ යන්නේ ඉතාමත් භයානක දෙයක් කරන්න ළමයි. ගිහිල්ලම පෙන්නන්නම්කෝ.
අපේ ගයිඩ් මහත්තයාටත් තේරෙන අපිටත් තේරෙන එකම භාෂාව වුණේ හින්දි. ඉතින් හින්දි සින්දුවකුත් දාගෙන අපි මේ යන්නේ අපේ චාරිකාවේ දෙවැනි නැවතුම බලා. අපි යන්නේ ඊළඟට ස්නෝප්ලින් කරන්න. ඉතින් මුහුද යට තියෙන කොරල් පර බලන්න. ජීවිතයත් මරණයත් අතර බේදනය කියලා මං කවදාවත් හිතුවේ නෑ. ළමයි උඩ ඉඳන් බලද්දි මාරම ලස්සනයි. හරිම ලේසි වගේ තමයි පේන්නේ. ඒ වුණාට ඔතනට ගියාම ඒ දැනෙන බය වචන වලින් කියන්න බෑ. ඇත්තටම මං උඩරට ගිහිල්ලා ඕක කරන්නේ නැතුව එන්න තමයි හිටියේ. මගේ යාළුවාගේ බලයටම මං කොහොම හරි ඒක කළා. හැබැයි දැන් හිතනවා ඇත්තටම මං ඒක කරන්නේ නැතුව ආවනම් ඒ ගිය ගමනනුත් වැඩක් නෑ කියලා. බලන්නකෝ මං බයගොල්ලෙක් වගේ පාවි ඉන්න හැටි. ඇත්තටම ළමයි මම මෙතනදී සිහි කරපු නැති දෙවි කෙනෙක් නැහැ. මෙච්චර බය වෙලා ඉන්න මට මේක වීඩියෝ කරන අංකල් මට එක එක පෝසස් පෙන්නනවා ඒ විදිහට ඉන්න කියලා. හැබැයි ඉතින් මට එයා එහෙම කිව්වේ නැත්තම් මං ගල්බිල්ලෙක් වගේ ওই විදිහට අත් දෙක දික් කරගෙනම විතරයි ඉන්නේ. ඔන්න ඉතින් ඒ වීර ක්‍රියාවෙන් පස්සේ අපි ආයෙත් යන්න පිටත් වුණා. මේ වෙලාවේ නම් අපිට වෙන ප්ලෑන් එකක් තිබ්බා. හැබැයි අපිට බුකින් වල ප්‍රශ්නයක් වුණ නිසා ඒක කරගන්න බැරි වුණා. පේනවනේ වීර කාන්තාව වගේ දැන් යන ලස්සන. අම්මෝ ඉස්සෙල්ලා කොච්චර බයිකින්ද හිටියේ. ඔන්න ළමයි ස්නෝප්ලින් වලින් පස්සේ අපි ආයෙත් හොටෙල් එකට ආවා. මේ තියෙන්නේ අපේ හොටෙල් එක ඈතට පේන විදිහ. ලස්සනයි නේද? මේක තමයි අපේ හොටෙල් එකේ නම. ඩුවාලෝස් ෆෝස් ෂිප් හොටෙල්. මම ප්‍රොනවුන්ස් කරා හරි කියලා මම හිතනවා. ඔයාලත් මේ පැත්ත එනවා නම් මේ හොටෙල් එකේ බුකින් එකක් දාන්න පුළුවන්. ඉතින් ආයෙත් හොටෙල් එකට ගිහිල්ලා පොඩ්ඩක් රෙස්ට් කරලා අපි ආයෙත් තව ගමනක් යන්න තමයි මේ හදන්නේ. අපි ආවා අද දවසේ අපේ අවසාන ගමනාන්තයට. ඒ තමයි ලැගෝයි බේ බීච් එක. ඉතින් අපි මෙතනට එනකොට චුට්ටක් හවස් වෙලා. හැබැයි අපිට හිතුණා මීට වඩා ටිකක් කලින් ආවනම් තව හොඳයි කියලා. ඉතින් අපි තවත් පරක්කු වෙන්නේ නැතුව අපේ ෂූටින් පටන් ගත්තා. All I dream of is your eyes. All I long for is your touch. And darling, something tells me that's enough. You can say that I'm a fool, and I don't know very much, but I think they call this love. ඔන්න ළමයි ඔයාලා මගේ TikTok බලුවා නම් මේ තියෙන්නේ මගේ TikTok එකේ තිබුණ වීඩියෝ එකක behind the scenes. මේක බලනකොට හිතනවා නේද ටිකක් පිස්සු වගේ කියලා. මට ඉන්න කට්ටියටත් එහෙම හිතුණත් දන්නේ. හැබැයි ඉතින් ඒක කරලා ඒ ගන්න ෆන් එක ඒක කරන ඔයාලත් දන්නව නේද? ඒක මාරම ෂෝ. කී පාරක් නම් වීඩියෝ එක ගන්නවද? ඒ වුණාට ඇති වෙනවද? පොඩ්ඩක්වත් නෑ. ඉතින් ළමයි දවසේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් මේ යන්නේ රාත්‍රී ආහාරය ගන්න. අපි අද රාත්‍රී ආහාරය සඳහා තෝරගත්තේ
ඉන්දුනීසියාවල සාම්ප්‍රදායික කෑම තියෙන කඩයක්. ගිහිල්ලම බලමුකෝ. ඒකෙදී අපිට හම්බුණා මේ වගේ අයියලා මල්ලිලා ටිකක්. ඒකට එන විසිටර්ස්ලව පිනවන්න සින්දු කියනවා. ඔයාලත් අහලා බලන්නකෝ. මේ තියෙන්නේ අපේ රාත්‍රී ආහාරය සඳහා මිලදී ගත්ත කෑම වර්ග. ස්පයිසි ෆුඩ් තමයි අපි හැම එකකින්ම වගේ ඕඩර් කළේ. හැබැයි මේ කෑමවල කොහෙන්ම හරි පැණි රසක් තියෙනවා ළමයි. මේ තියෙන්නේ දුකින් උනත් අපේ චාරිකාවේ 3 වෙනි සහ අවසාන දවස. අපි දැන් අපේ හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන්න යන්නේ. ටිකක් හවස් වෙලා තියෙන ෆෙරි එකක් බුක් කරගන්න බැරි වුණා. මොකද ඒ ෆෙරි ඔක්කොම fully booked. ඊට පස්සේ උදේම යන ෆෙරි එකක් තමයි අපිට බුක් කරන්න උනේ. ඉතින් ඒ නිසා උදේ පාන්දරම අපිට හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන්න වුණා. ඔන්න යන දවස නම් කලින්ම ෆෙරි එකට ආවා කිසිම කලබලයක් නැතුව. අනේ ළමයි මගේ මේ කටහඬට සහ මම මේ නහයෙන් කතා කරනවා වගේ ඔයාලට ඇහෙන එකට මට සමා වෙන්න. මොකද මම මේ වොයිස් රෙකෝඩ් එක කරන්නේ චුට්ටක් අසනීප තත්ත්වෙන් ඉඳගෙන. එහෙනම් ළමයි අපේ චාරිකාවේ විස්තර ප්‍රචාරණය මෙතනින් ඉවරයි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්නම්.